මිතුරන් වූ සතුන්ගේ කතාව. එකමත් එක කාලෙක විශාල වනාන්තරයක විවිධ සතුන් ජීවත් වුණා. සිංහයා ඊටමත් ශක්තිමත්, මීයා කුඩා වුණත් බුද්ධිමත්, කුරුල්ලෝ ඊටමත් වේගවත්, හාවා දුවන්න දක්ෂයි. ඒ තෝන් කිසිවෙකුත් එකිනෙකා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හැමෝම තම තමන්ගේ ජීවිත ගත කළා. එක් දවසක හදිස්සියේම මහා වැසි සහ තද කුණාටුවක් ආවා. අහස අඳුරු වුණා, ගස් වැටුණා, වැව පිරීලා ගියා. වනාන්තරයේ අසරණ තත්වයකටපත් වුණා. සතුන් හැමෝම බය වුණා. එදා මීයා තනියම බේරෙන්න උත්සාහ කළා. ඒත් එයාට ඒක තනියම කරන්න අමාරු වුණා. ඒ වෙලාවේ එයා සිතුවා, තනියෙන් ඉන්න එකෙන් වඩා එකට ඉන්න එක හොඳයි නේද කියලා. ඒ අතරේ කුරුල්ලෙක් ඉහළින් පියාසර කරලා ආරක්ෂිත ස්ථානයක් හොයාගත්තා. හාවා වේගයෙන් ගිහින් කුඩා සතුන් එකතු කළා. සිංහයා තම ශක්තියෙන් වැටුණු ගස් ඉවත් කරලා මාර්ගයක් සෑදුවා. ඉක්මනින්ම සතුන් හැමෝම එකට එක්ුණා. කෙනෙක් ආහාර සොයාගෙන ආවා, තවත් කෙනෙක් කුඩා සතුන් රැකගත්තා, තවත් කෙනෙක් වතුරෙන් සතුන්ව බේරාගත්තා. අවසානයේ කුණාටුව නිමා වුණා. වනාන්තරය ආරක්ෂිත වුණා. එදා සතුන්ට වැදගත් දෙයක් තේරුණා. තනිවම වැඩ කරනවාට වඩා එකමුතුවෙන් ඉන්න එක වඩා ශක්තිමත් කියලා. ඒ දවසෙන් පස්සේ ඔවුන් තනි තනිව නොව එකිනෙකාට උදව් කරමින් හොඳ මිතුරන් ලෙස සතුටින් ජීවත් වුණා.